Hi hearts, welcome back to my YouTube channel. ඉතින් මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ A-level result ආපු දවසේ ඉඳන් මම ඊට පස්සේ ගත්ත තීරණය ගැන. මේ result ආපු දවසේ හවස උදේ ඉස්කෝලේට ගියා. ඊට පස්සේ හවස ඇඳුමක් මහන්න දෙන්න ගියා. 12ට වගේ තමයි result ආවේ. මෙතන result එක මේ ළමයි result ආව දවසේම පහවදා උදේ කියන්නේ පාන්දර result ආනම් මේ පහවදා උදේ. සීවමානව පවතීවි. ඉතින් යානාකටේද මේ පොත්සේ පටවන්ගේ මතක වනද ලස්සන මතකයක් එකතු කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. මේ මගේ මම ගිය මොන්ටිසෝරියේ අවුරුදු උත්සවයේ දවස එදා මම තමයි අවුරුදු උත්සවය අනවුන්ස් කරේ. ඊට පස්සේ මෙතින්නේ අවුරුදු උත්සවයට පස්සේ දවසේ ඊට පස්සේ දැන් මම අද මේ ව්ලොග් එක කරන්නේ රිසල්ට් ආවා. ඊට පස්සේ මම ගත තීරණය සහ මම මොකක්ද කරන්න කියලා. ඒකෙදී දැන් මගේ ඉසෙල් ස්කෝර් එක තියෙනවා 1.2 ගාන. එතකොට කැම්පස් අහෝනවා. හැබැයි මම තීරණය කළා මම කැමති ඩිග්‍රී එක කරන්න මට ඉසෙල් ස්කෝර් මදි නිසා ආය එක්සෑම් කරනවා කියලා. ඊට පස්සේ අවුරුදු ඉවර වෙලා මේ එක්සෑම් එකට ආයේ ප්ලෑන් එකක් හදාගන්න පටන් ගත්ත දවස. එදා මම හරි මාස දේවල් ගොඩක් වුණා. ඒ තමයි හරිම ලස්සන කහපාට හවසක් තමයි එදා තිබුණේ. ඒ වගේම හයියෙන් වැස්සා. ඒ වගේ ගොඩක් දේවල්. මේ තියෙන්නේ වැස්ස දවසේ. වැස්ස කියලා කියන්නේ මම පරිසරයෙන් ආසම දේ. ඒ වගේම කහපාට හවසක්. ඒ හවසලත් මම මාර විදිහටම ආසයි. ඉතින් මම මේ බ්ලොග් එකෙන් ඔයාලට කියන්නේ මම කොහොමද එක්සෑම් එකෙන් පස්සේ මම කොහොමද තීරණයක් ගත්තේ සහ මම මොකද්ද කරන්න කියලා. ඉතින් මේකෙදී සමහර කෙනෙක්ට කියන්න පුළුවන් ඉතින් කැම්පස් යන්න පුළුවන් නේ යන්නකො කියලා. හැබැයි ඉතින් අපේ හීන සහ අපි කැමති දේවල් එක එක්කෙනාට ඒ තීරණ වෙනස් වෙනවා. ඉතින් මේ තියෙන්නේ මම ඒ විදිහට මගේ ප්ලෑන් එක හදන වීඩියෝ එකක්. ඒල් මාසේ 21 වෙනිදා ඉඳලා මම ඔයාලට පුංචි ෂෝට්ස් වීඩියෝස් අරන් එන්නම්. මම පාඩම් කරන්නේ කොහොමද සහ දවස ගත වෙන්නේ කොහොමද කියලා. අප්‍රේල් 18 වෙනිදා අවුරුදු උත්සවයක් තිබුණා. මම ඒකේ වීඩියෝ එකකුත් මේකේ අන්තිමට දාන්නම්. බෙහෙවින්ම සෝදේ. ඉතින් තවත් සුළු මොහොතකින් අපි ප්‍රකාශයට පත් කරන්නට සූදානම් සිංගිතී අවුරුදු කුමරා 2026. ඒ වගේම සිංගිතී අවුරුදු කුමරිය කවුද කියන ඒ වගේම අවිවාහක අවුරුදු කුමරිය කවුද කියනටත් අප තවත් සුළු මොහොතකින් සූදානම් වෙනවා. ඉතින් සමිතු ඒ වගේම අපි අදින් පස්සේ දිගටම ඔයාලට ස්ටඩි ව්ලොග්ස් අරන් එන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වගේ වීඩියෝස් දිගටම බලන්න කැමති නම් subscribe කරලා එකතු වෙන්න. කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඔයාලා හැමෝගෙම හීනවලට යන පාර හැමදාමත් ආලෝකමත් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අද ටිකෙන් යන්නම් bye bye.